මේ වීඩියෝ එකේදී කතා කරන්නේ Shopify themes ගැන. ඉතින් Shopify themes කියන එක අතිශය වැදගත් අපි Shopify store එකක් කරනකොට. මොකද අපේ store එකේ අවසානයේදී user කෙනෙක් ආපුවම මේ user ට දකින්න තියෙන්නේ මේ theme එක උඩ output වෙච්ච අපේ store එකේ තියෙන products වල images, descriptions, තව size chart වගේ දේවල් තියෙනවා නම් ඒවා, reviews, related products මේ ඔක්කොම පෙන්වන්නේ මේ අපි තෝරාගන්න theme එක උඩ. ඉතින් ඒක නිසා මේ theme එක කියන එක හරියම critical choice එකක් වෙනවා Shopify store එකක් අපි develop කරගෙන යනකොට. ඉතින් ඒක ඔයාට වෙන්න පුළුවන්. ඔයගේ customer කෙනෙක් වෙන්න පුළුවන්. මේ කාට උනත් අතිශය වැදගත් තීරණාත්මක දෙයක් තමයි Shopify store එක theme එක කියන එක. එහෙනම් අපි බලමු කොහොමද මේ Shopify වලට theme එකක් තෝරගන්නේ කියලා. මොකද Shopify වල themes ප්‍රධාන වශයෙන් options තුනක් තියෙනවා. එකක් තමයි Shopify එකේ දීලා තියෙන free themes 20ක් විතර තියෙනවා. මේවා පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් Shopify වලට Shopify store එක ඇතුලෙන් හෝ එහෙම නැත්නම් හොඳ themes ගන්න පුළුවන් places වලින් themes purchase කරන්න පුළුවන්. මේවා $20 ඉඳලා $400 යනකල් ranges වලට යනවා මේ theme එක. ඊට අමතරව අපිට පුළුවන් මේක ඇත්තටම option එකක් කියලා කියන්නත් බෑ. නමුත් අපිට Shopify store එක ගොඩක් හොඳට කරගන්න ඕන නම් free theme එකක් advanced විදිහට customize කරගන්න පුළුවන් liquid template in style එක පාවිච්චි කරලා. එහෙම නැත්නම් අලුතෙන්ම custom theme එකක් develop කරන්න පුළුවන්. නමුත් theme එකක් develop කරන එක Shopify store එකට එච්චරම හොඳ නෑ. මොකද අපි ඇත්තටම Shopify use කරන්නේ codings නැතුව ලේසියෙන් මේක කිසි කරදරයක් නැතුව manage කරන්නනේ. ආයෙත් ඒ ගැන හිතන්න ඕනේ. හොඳම දේ තමයි existing premium theme එකක් හෝ free theme එකක් upgrade කරගන්න අපිට මේ Shopify වල තියෙන liquid කියන template in style එක ගැන පොඩි අවබෝධයක් තියෙන එක වටිනවා. ඉතින් අපි screen එකට ගිහිල්ලා මේ දේවල් ටික ඔක්කොම බලමු. අපි Shopify store එක හදාගුවට තාම අපේ store එක view කරලා බැලුවෙත් නෑ. ඉතින් අපිට අපේ store එක view කරලා බලන්න පුළුවන් sales channels යටතේ තියෙන online store කියන එකට ගිහපුවම මෙතන දෙනවා i icon එක ඒක උඩ click කරපුවම මේ විදිහට අපේ store එක load වෙනවා. ඒතර මෙතනදී placeholder products ටිකක් දීලා තියෙනවා Shopify එකෙන්ම අපේ store එකේ look එක කොහොමද තියෙන්නේ කියලා බලන්න. මේ දැන් දාලා තියෙන theme එකත් එක්ක අපේ store එක ඇත්තටම පේන්නේ තියෙන්නේ කොහොමද කියලා තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙතනදී පෙන්වන සාමාන්‍ය password protected කියලා මේකේ අපිට password remove කරලා දාන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ මෙතනදී අපේ theme එකේ spread එක වගේ දේවල් ටිකක් Shopify එකෙන් පෙන්වන්න ගන්නවා. ඊට පස්සේ මෙතන free themes වල මෙතන select කරන්න පුළුවන් Shopify එකෙන්ම දීලා තියෙන මේ free themes කැමති එකක් add කරන්න තියෙන්නේ. අපිට ඕන නම් මේක ඕන මේ විදිහට add කියන එක click කරාට පස්සේ ඒක අපේ theme library එකට add වෙනවා. theme library එකෙන් අපි ඒක publish කරවුවොත් විතරයි ඒක අපේ store එකට වැටෙන්නේ. එතකොට අපි කලින් theme එකක් publish කරලා තිබිලා ඒ වෙනුවට මේක publish කළා කියලා කලින් theme එකේ කරපු changes ඒකේ තිබ්බ settings ගොඩක් වෙලාවට අයින් වෙන්නේ නැහැ. ඒවා ඒ විදිහටම තියෙනවා. අපිට themes මාරු කරලා බලන්න පුළුවන් ඕන වෙලාවක. එතකොට මෙන්න මේ විදිහට තමයි ඒකේ theme එක පෙන්වන්නේ. අපිට මේකෙදි මේක publish කරන්න පුළුවන්. මේ විදිහට තමයි තියෙන්නේ. ඒ theme එකට අනුව බලපුවම අපේ store එක. අපිට මේ විදිහට මෙතන තියෙන visit theme store කියන එකට click කරලා Shopify official theme store එකේ තියෙන themes බලන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී free themes 24කුත් paid themes 1030කුත් තියෙනවා මේ වීඩියෝ එක කරන මොහොතේදී. ඉතින් අපිට මේ free themes මොනවද කියලා බලන්න පුළුවන්. මේ themes ගොඩක් වෙලාවට Shopify එකෙන්ම develop කරලා දීපේවා තමයි ගොඩක් ඒවා තියෙන්නේ. ඉතින් මේකෙදි මම personal කැමති free themes වලදී මෙන්න මේ down කියලා වගේ නමකින් තියෙන theme එකට. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට paid themes බලන්න පුළුවන් මෙහෙම. paid themes බලවට පස්සේ මෙතන paid theme එක belong වෙන industry එක මොකක්ද කියලා බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි clothing store වගේ දෙයක් බලනවා නම් මෙතන clothing කියලා දෙන්න පුළුවන්. ඒතර මෙතන clothing වලට අදාළව themes 208ක් තියෙනවා කියලා තියෙනවා. ඉතින් මේකේ relevance කියන එක නැතුව අපිට පුළුවන් invest කියන එක දාන්න. එතකොට අලුතෙන්ම ආපු themes ටික බලා ගන්න පුළුවන් මේ විදිහට. ඒතර සමහර themes 420 180 මේ වගේ එක එක prices වලට තමයි theme එකක් තියෙන්නේ. ඊට පස්සේ මෙතෙන්දී අපි මේකේ price low to high කියලා දැම්මොත් මෙතෙන් සාමාන්‍ය $100 ඉඳලා වගේ තියෙනවා බලා ගන්න පුළුවන්. ඒතර මේ industry එකටත් වෙන වෙනම themes අපිට බලන්න පුළුවන්. මේ දේවලුත් purchase කරන්න පුළුවන් මේ විදිහට click කරලා. ඊට පස්සේ මෙතනදී මේක try theme කියන එක දෙන්න පුළුවන් මේ විදිහට. ඒතර මේ විදිහට ඒකේ trial version එක අපේ store එකට add වෙලා පෙන්නනවා. theme එක add වෙන ගමන් තියෙන්නේ. මේ trial කියලා තියෙන මෙතනදී buy කරන option එක තියෙනවා අපිට බලන්න පුළුවන්. ඉතින් අපිට මේ free themes වගේම premium themes උත් Shopify store එකෙන් බලද්දී මේ විදිහට trial add කරලා බලන්න පුළුවන් කොහොමද පෙන්වන්නේ කියලා. මේකෙදි preview කියන එක අපිට click කරලා මෙන්න මේ විදිහට බලන්න පුළුවන් අපේ store එකත් එක්ක කොහොමද ඒ theme එක තියෙන්නේ කියලා. ඉතින් අපේ store එකේ මොකුත් නැහැ. මෙතන මේ account placeholders තියෙන්නේ. ඉතින් අපිට ඔය විදිහට premium themes try කරලා බලන්න පුළුවන්. අවසානයේ ඕන මෙතන buy කියන එක click කරලා ඕනනම් මේ theme එක ඕනේ කියලා හිතනවා නම් ඒක buy කරන්න යන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට Shopify store එක ඇතුළෙන්ම අපි Shopify store එකේ payments වලට add කරලා තියෙන card එකේ දේවල් ටික තියෙනවා. මෙතනදී buy කියන එක click කරලා purchase කරන්නත් පුළුවන්. ඒ වගේම මෙතනදී පැහැදිලිවම තියෙනවා this is a non-refundable purchase කියලා. මේවල Shopify official repo එකේ තියෙන themes. ඒතකොට මෙතනදී අපිට අවසානයේ මේක ඕන නැත්නම් remove කරලා දාන්න පුළුවන් මේ විදිහට.
තීම්ස් තියලා වැඩක් නැති නිසා. ඊට පස්සේ අපිට තීම්ස් ගන්න පුළුවන් තවත් තැනක් තමයි මේ elements.envato.com කියන වෙබ්සයිට් එක. මේක සබ්ස්ක්‍රිප්ෂන් එකක් කියන්නේ ක්‍රියේටිව් ඇසෙට්ස් වලට. මේකෙදි Shopify themes විතරනේ WordPress මේ හැම දෙයකටම අදාළ ක්‍රියේටිව් ඇසෙට්ස් තියෙනවා. ඉතින් මාසෙකට $16ක් විතර වෙන්නේ. ඉතින් මේකෙදි එක මාසෙකට අපි මේක පර්චේස් කරලා ඕන නම් මේ තියෙන resources download කරගන්න පුළුවන්. ඉතින් මේකේ more කියන එක ක්ලික් කරලා web කියන එකට ගිහිල්ලා CMS template කියන category එකෙන් ගිහිල්ලා බලලා මෙතන Shopify කියන එක ක්ලික් කරලා බලුවොත් මෙතන ආසන්න වශයෙන් තවත් themes 600ක් විතර තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් හොඳ themes මේ ඕනේ theme එකක් download කරන්න පුළුවන්. අර එක single subscription එකකින්. ඉතින් මේ subscription එක through ගත්තා හොඳයි කියලා හිතන themes කිහිපයක් මම මේ video series එකේ අවසාන දෙනවා resources folder එකට දාලා තියෙනවා. try කරලා බලන්න පුළුවන් ඔයාලට. ඊට අමතරව මෙතන තියෙනවා Theme Forest කියලා වෙබ්සයිට් එක. මේ Theme Forest කියලා කියන්නේ Envato කියලා අපි කලින් බලපු මේකෙම ප්‍රීමියම් themes ඉදිරිය තියෙන එකක්. ඉතින් මේ Theme Forest එකේ තාසන වශයෙන් Shopify themes 2600ක් විතර තියෙනවා. ඉතින් මෙතනදි සාමාන්‍ය අච්චරම ගණන් වෙන්නේ $20ට 30ට ඉඳලා $400 වගේ යනකල් තියෙනවා. ඉතින් මේකෙදි අපිට මේ Shopify themes කියන එකට ආවට පස්සේ weekly best sellers ලා කවුද කියලා බලා ගන්න පුළුවන්. එයාලා prices කොහොමද තියෙන්නේ කියලා බලන්න පුළුවන්. එයාලට කොච්චර sales තියෙනවද කියලා බලන්නත් පුළුවන්. ඒතර hot under 49 කියලාත් මේ විදිහට තියෙනවා. Shopify themes කොච්චර තියෙනවද මේ විදිහ විවිධ දේවල් ගොඩක් බලා ගන්න පුළුවන්. Theme Forest කියන එකත් එතකොට Envato Elements කියන එකත් ඊට පස්සේ Shopify එකේ තියෙන theme store එකේ තියෙන ඒවාත් මේ ඔක්කොම ගොඩක් වෙලාවට highly review කරලා තමයි publish කරන්න දෙන්නේ. හැමෝටම හිතිච්ච theme එක මේකේ publish කරන්න බෑ. මේ process එකක් ගිහිල්ලා තමයි තියෙන්නේ. ඒක නිසා Shopify එකේ themes හොඳයි. ඊට පස්සේ elements.envato.com එකේ themes හොඳයි සහ Theme Forest එකේ themes උත් හොඳයි. ඉතින් ඔයාලට කැමති තැනකින් theme එකක් අරගෙන install කරන්න පුළුවන්. Shopify එකෙන් පිට ගන්න themes ඔයාලට මෙතනදී import theme කියන එකට ගිහිල්ලා මෙතන upload ship file කියන එකෙන් අප්ලෝඩ් කරන දේ ඒතර ඔටෝමැටිකලි ඉන්ස්ටෝල් වෙනවා. ඊට පස්සේ තීම් එකේ තියෙන විදිහට හදාගන්න තීම් එකේ ඔෆිෂියල් ඩොකියුමන්ට් එකත් එක්ක ඇති අනිවාර්යයෙන්ම ගයිඩ්ලයින් එක මේ ගයිඩ්ලයින් එක ෆලෝ කළා තමයි තීම් එකේ ඩෙමෝ කන්ටෙන්ට් එක දාගන්න වෙන්නේ මේ විදිහටම. දැන් අපි බලමු Shopify වල තියෙන themes build කරන විදිහ ගැන. මේකෙදි shopify.div කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. මේ div කියන එකේ docs storefronts වල themes කියන එකට එන්න පුළුවන්. මේකෙදි ආවට පස්සේ overview එකක් තියෙනවා. කොහොමද Shopify theme එක build වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේකෙදි HTML, CSS, JavaScript, JSON වගේ දේවල් එක්ක තමයි මේ කියන්නේ. තව Ajax මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ විදිහට develop කරන්නත් පුළුවන් ඕනනම් අපිට existing theme එකක්. නැත්නම් අලුතෙන්ම theme එකක් මුල ඉඳලා develop කරගෙන test කරගෙන යන්නත් පුළුවන්. ඒක අපිට auto connect කරන්න පුළුවන්. මෙතන connect from GitHub කියන එක දැම්මොත් අපි VS Code වගේ දාලා ඊට පස්සේ GitHub එකට දාලා ඊට පස්සේ කෙලින්ම Shopify එකට connect කරන්න පුළුවන්. මේකට අපි කියනවා CI/CD pipeline එකක් කියලා. ඒ වගේ පොඩි pipeline එකක් වගේ හදා ගන්න පුළුවන්. අපිට හරි ලේසියෙන් develop කරලා දාන එක. අනිත් අතට කොහොමද preview වෙන්නේ කියලා එහෙම බලා ගන්න පුළුවන් අපිට ඕන විදිහට. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ theme එක free themes වල වුණත් නැත්නම් paid theme එකක් වුණත් install කරලාට පස්සේ මෙතන dots තුනක් තියෙනවා. මේ dots නෝඩ click කරපුවම මෙතන edit code කියලා එකක් තියෙනවා. මේ edit code කියන එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් සම්පූර්ණ store එකේ තියෙන මෙන්න මේ liquid කියන type එකට හදපු template එක මේ liquid එකෙන් අපිට ඕන විදිහට අපේ store එකේ සමහර දේවල් change කරන්න පුළුවන්. හැමදේම බැරි වුණත් අපිට අවශ්‍ය කරන ගොඩක් දේවල් මේ liquid සරහා change කරගන්න පුළුවන්. තව additional දේවල් දාන්නත් පුළුවන්. ඉතින් මේකෙදි layouts දෙකයි ප්‍රධාන වශයෙන් තියෙන theme layout එකයි password.liquid කියන එකයි. ඉතින් ඊට පස්සේ මේකේ sections තියෙනවා. මේ sections තමයි අපේ store එකේ තියෙන විවිධ දේවල් වෙන්නේ. මේකෙදි slide section එකක්, ඒතකොට section liquid, ඒතකොට මෙතන product, card, logo මේ ඔක්කොම sections. ඊට පස්සේ මෙතන configs තියෙනවා, මෙතන blocks තියෙනවා, එක එක blocks තියෙනවා. මේ විදිහට බලන්න පුළුවන් pages මේ දේවල්. ඉතින් මේ විදිහට අපිට theme එක සම්පූර්ණයෙන්ම හදා ගන්නත් පුළුවන්. නැත්නම් existing theme එකක් අවශ්‍ය විදිහට edit කර ගන්නත් පුළුවන්. ඒතර සාමාන්‍ය මේ themes වල මේ තියෙන theme.liquid කියන එක අපිට වැදගත් වෙනවා. සමහරක් වෙලාවට අපිට JavaScript එහෙම දානකොට මෙන්න මේක පටන් ගන්න මේ HTML වල ඉන්නේ. මේකෙන් මේ head කියලා ඉවර වෙන මේ head එක තියෙන්නේ. මෙන්න මෙතන උඩින් දාන්න ඕන සමහර JavaScript එහෙම තියෙනවා. මේ දේවල් දාන්න පුළුවන්. ඉතින් ඒකෙදි ගොඩාක් JavaScript දාන්න නැතුව අපිට Google Tag Manager එකක් විතරක් install කරලා Tag Manager එක ඇතුළට අවශ්‍ය කරන JavaScript ටික ඔක්කොම දාන්න පුළුවන්. එතකොට එක tag එකකින් ඔක්කොම JavaScript ටික යනවා. ඉස්සරහා videos වලදී මම මේ දේවල් ටික කියලා දෙන්නම්. හරි ලේසි දේවල් ටිකක් තියෙන. ඒක විතරයි ඔයාලට coding edit කරනවා කියලා edit කරන්න තියෙන්නේ. තව අවශ්‍ය වුණොත් විතරක් දේවල් ටිකක් කරගන්න පුළුවන්. අවසානයේ මෙතනදී මේක save කියන එක තියලා මේ විදිහට අපි theme එකේ කරපු changes ටික ඔක්කොම save කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා themes ගැන හොඳ අවබෝධයක් ගන්න ඇති කියලා. ටිකක් වැඩිපුර දේවල් ටිකක් තියෙනවා. ඒ වුණාට මේ themes ගැන අපි පිළිවෙලට ඉගෙන ගන්න ඕනේ. මේකෙන් තමයි අපේ store එක සම්පූර්ණයෙන්ම හොඳ store එකක් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.